sisters. අපි බලමු three sisters New Zealand වල බලන්න යන්න හදන්නේ. අපිට දාන්න එපා කනෝ. ඔව් මේ අයිනේ යන්න. මඩ යන්න. තනින් යන්න සනෝ. අපි දැන් යනවා three sisters බලන්න. මේක අනිවාර්යෙන් ටයිඩ් එක බලලා එන්න ඕනේ. මොකද ලෝ ටයිඩ් එකේ යන්න ඕනේ. මේ විදිහට මේ තියෙන බීච් එක වතුර අඩු වුණ වෙලාවට විතරයි මේක බලන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ නිව් ක්ලිමත් යනවා නම් three sisters බලන්න එනවා නම් අනිවාර්යෙන් ටයිඩ් එක ගැන බලලා ඉන්න. නැත්තම් මෙතනට ආවට වැඩක් නැහැ මේක බලන්න වෙන්නේ. කොහෙද? මඩේ? හරි බලමු ඉස්සරහට. ඉතින් ඉස්සරහට ගිහලා බලමු ඔයගොල්ලන්ටත් පෙන්නන්න. මේ ඒරියා එක දැන් ලෝ ටයිඩ් එක හින්දා ඔක්කොම මඩ ටික තමයි ඉතුරු වෙලා තියෙන්නේ. වතුර ඔක්කොම අනිත් පැත්තට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනින් යනකොට හරි පරිස්සමෙන් යන්න ඕන. මොකද හරියට ලෙස්සනවා. ඒ වගේම ෂූස් ගලවන්න වෙනවා. මොකද ෂූස් දාගෙන ගියොත් සම්පූර්ණයෙන්ම මඩෙන් එරෙනවා. මඩෙන් සම්පූර්ණයෙන්ම ජරා වෙනවා. ඉතින් ගොඩක් අය මෙතන ෂූස් නැතුව තමයි යන්නේ. ඉතින් අපිත් හිමීට ගියා. අනිවාර්යෙන් ඔයාව බැලන්ස් කරගන්න බැරි නා නැත්තම් බය නම් ලෙසන සුළු නම් ඒ හින්දා ඒ වගේ අය මේක රිස්ක් එක ගන්න එපා. ඉතින් ගොඩක් වෙලාවට අයිනෙන්ම යන්න ඕනේ. මැද හරිය ටිකක් එරෙන්න බලනවා. ඉතින් අපිත් අඩිපාරවල් බලාගෙන ඒවා බල තමයි දිගටම කට්ටියත් එක්ක මේ ජර්නි එක යන්නේ. ඉතින් මේක තමයි මේ three sisters ලා බලන්න යන්න තියෙන එකම පාත් එක. අනිවාර්යෙන් ටයිට් එක බලලා මේ විදිහට තමයි මේ ජර්නි එක යන්න වෙන්නේ. ඔව් ඒක තමයි. ලෙස්සනවා. ගොඩක් දුර යන්න තියෙනවද දන්නේ නැහැ නේ. ගොඩක් මඩක යන්න තියෙන්නේ. It's really slippery. ඔව් මාර විදිහට ලෙස්සනවා. Be careful hold each other. If we don't hold each other, we're gonna get පුළුවන් නේ එමීට එන්න. That looks just. ලෙස්සනවා. He's like this. නෑ එනකොට තේරුමක් නෑ. එන්න. මඩ පාට් එක ඉවරයි. දැන් අපි තා චුට්ටක් යන්නේ. ඔව් කකුල් ඉවරයි මේ. බලමු තව චුට්ටක් ඉස්සරහට යන්න ඕනේ. අනිවාර්යෙන් මෙතනට එනවා ෂෝට් එකක් අඳන් ඉන්න ඕනේ. අපි සෙරප්පු සපත්තු දාගෙන ඇවිල්ලා බෑ. සෙරප්පු දෙකක් ගලවන්න පුළුවන් දෙක. yes yes එන්නේ මිට යනවා three sisters ලා හොයාගෙන දිගටම මෙතන තියෙන මේ එලිෆන්ට් රොක් එක. මේක ඇත්තට මේ දිගට හොඬ වෙලා වගේ තිබිලා තියෙනවා. දැන් ඒක අර ෂර් වෙලා ගිහිල්ලා තියෙනවා. හරි three sisters පේනවා ලාවට. අපි යන් ඉස්සරහට. මේ තියෙන එලිෆන්ට් රොක් එකත් එක්කම three sisters තියෙනවා. මෙතන මේ විදිහට එකක් නම් ටිකක් ෂර් වෙලා ගිහිල්ලා. මේක තමයි නිව්සීලන්ත වල three sisters ලා. මේක තමයි නිව්සීලන්ත වල ඔයගොල්ලන්ට බලන්න පුළුවන් three sisters. හරිම ලස්සනයි මේ හරිය. එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිඹින්නම් නැතිවෝ ආදරේ ගිලන් වෙලා සඳත් මෙදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලබන්න. මේ
මේ තුන් දෙනා ඩිසයිඩ් කරා මෙතන තියෙන කේව් එකක් ඇතුලෙන් යන්න. ඉතින් බබාලා නම් බයෙන් තමයි ගියේ. ඉතින් මේ වගේ කේව්ස් තියෙන මේවා අනිවාර්යෙන් හයි ටයිඩ් එකේදී සම්පූර්ණයෙන්ම වතුරෙන් යට වෙලා තියෙනවා. ඉතින් මේකේ අනිත් පැත්තෙන් එන්න පුළුවන්. බට් මේ දෙන්න නම් පොඩ්ඩක් බයෙන් තමයි බලෙන් වගේ තමයි එකක් ගියේ. ගිහිල්ලා අනිත් පැත්තෙන් එන්න තියෙන්නේ. ඉතින් මේ වගේ තැන් ගොඩාක් නිව්සීලන්ඩ් වල තියෙනවා. ගොඩක් අය දන්නවා නිව්සීලන්ඩ් කියන්නේ හොඳ නේචර් එකත් එක්ක බැඳිච්ච රටක්. Going back on the හාඩ් පාට් එක ඉවරයි අපි දැන් ආවා. අනිවාර්යෙන් ඉවර වෙලා නියපොතු ඔක්කොම කපන්න වෙයි මොකද නැත්තම් මඩ ගිහිල්ලා සවුත් වෙන්න පුළුවන්. මේ හරි වතුර නෑ මං හිතන්නේ. ඔක්කොම තව ටිකක් ඉඳිලා උඩට පේනවද දන්නේ. හරි ඕකේ. මඩ නාලා යනවා දෙන්න. යම් බලමු. නෑ මං හිතන්නේ හැමෝම වෙට් වයිප් අරම පිටලා. ඔව් යම් කුඩට ඉන්න පොඩ්ඩයි ඉස්සෙල් සපත්තු මම පැතුවේ ඔබ ළඟම හැමදාම නවතින්න මතකයට ඉඩ දෙන්න. ඉතින් මෙතන බීච් එකේ හින්දා තිබුණේ නැහැ කකුල් හොදන්න එහෙම තැනක්. ඉතින් ඒ උනට එතන එහා පැත්තේ පොඩි ස්ට්‍රීම් එකක් තිබ්බා. අපි කරේ එතනට බහැලා කකුල් හොඳට හොදගත්තා, සෙරිප්පු ටික හොදගත්තා. මොකද මට සාමාන්‍ය වෙට් වයිප් එකකින්වත් වාහනේ තිබ්බ වතුර බෝතල් වලින්වත් හොදලා ඉවර කරන්න බැරි තරම් මඩ තිබ්බා. අනිවාර්යෙන් නියපොතු ඔක්කොම සුද්ධ කරගන්න ඕනේ. මොකද මඩ ඔක්කොම ඇතුළට ගිහිල්ලා තිබ්බේ. මම පැතුවේ ඔබ ළඟම හැමදාම නවතින්න මතකයට ඉඩ දෙන්න තියනවා තව දුර යන්න හිත ඇතුලේ ආදරය සංගවාගෙන හරි අපි කකුල් හොදගත්තා. හොදගෙන දැන් අපහු යන්න හදන්නේ back to Auckland. නාන්න තැනක් කියලා හරියට හම්බුන්නේ නැහැ. ස්පා එකක් තිබ්බා. ඒකත් 12ට අරින්න ඉතින් ටිකක් ලේට් වැඩි. අපි දැන් යනවා Three Sisters උත් බලලා back to Auckland. යන්නේ. යන් වාහනේට ගාවට ගිහිල්ලා කකුල් දෙක පොඩ්ඩ. මේ කවුද සපත්තුවක් දාලා ගිහින්. රෝස තොල් සිලිමි තොල් මත කඳුළු බිඳුරනේ ඔබ ආදරේ කියා දුන්නේ ඒ වගේ තමයි මේ රයයි සඳයි හරියට ඒ ඔබයි මමයි හීනයක් වගේ මගේත පාර වෛරදේ රෝස තොල් සිලිමි තොල් මත කඳුළු බිඳුරනේ ඔබ ආදරේ. ඉතින් මෙහි ගොඩක් කලාවට දෙපැත්තේ ට්‍රිප්ස් යනකොට කඩ එතකොට කෑම කන්න තැන් හරි අඩුයි. නමුත් මෙතන අපි දැක්ක ෆ්‍රෙෂ් ෆෘට්ස් අයිස්ක්‍රීම් ඒ වගේ දේවල් තියෙන. ඉතින් අපිත් නවත්තලා පළතුරු ටිකක් ගත්තා. ලංකාවේ නම් ඇත්තටම මේ වගේ ට්‍රිප් එකක් යද්දි කතරගම වගේ යද්දි කොච්චර කඩවල් දෙපැත්තේ තියෙනවා. ඒවා මතක් වෙනවා. ඉතින් අපිත් ෆෘට්ස් ටිකක් අරගෙන අපහු එන්න පිටත් වුණා. යාවා මාකට් නේ ඇත්තටම. යන ගමන් මේ ෂොප් එකක් දැකලා එකකින් ගත්තා. අවකාඩෝ එහෙම 7.49. අයිස්ක්‍රීම් $5. හොඳ අයිස්ක්‍රීම්. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ වගේ ගමනක් යනකොට දැක්කොත් ෆ්‍රෙෂ් ෆෘට් අයිස්ක්‍රීම් එතකොට වෙජිටබල්ස් ෆෘට්ස් වගේ දේවල් මේ වගේ තැන් වලින් ගන්න. මොකද මේවා ලෝකල් ඒගොල්ලෝ හදන දේවල් ඒ මාකට්ස් වලින් ගේන තැන්. ඉතින් ওই විදිහට තමයි අපේ ගමන අවසන් වෙන්නේ. දවස් 3ක ට්‍රිප් එකක් අපි ගිහිල්ලා කාලයකට පස්සේ පොඩි රිලැක්ස් එකක් ගත්තා. මම හිතන්නේ ජපාන් ට්‍රිප් එකෙන් පස්සේ අපි ආපහු මේ පොඩි ට්‍රැවල් එකක් කරේ. ඉතින් නිව්සීලන්ඩ් වල අනිවාර්යෙන් නේචර් එකත් එක්ක බැඳුණු රටක්. මේ වගේ ලස්සන සීනරීස් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මං ගෙදර
මේ බත් එක හදලා දාලා තියලා ගියේ මුල් බැඳලා ඇවිල්ලා රසට එතකොට මහන්සියත් එක්ක ආයි කෑම හදන්න දෙයක් නැහැ නේ. ඉතින් මේ විදිහට මම කෙහෙල් කොලේ බත් බැඳලා ගියා. අපි ගෙදර ඇවිල්ලා රැට රසට මේක කාලා ගමන ඉවර කරා. එහෙනම් තවත් වීඩියෝ එකදී හම්බෙමු. ගිහින් එන්න.